දිනය සැප්තැම්බර් 28. අවුරුදු 52ක පිපාසයකින් පසුව ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් රැගෙන ආවා සුසන්සිකා ජයසිංහ. ඒ හරියටම මීට අවුරුදු 25කට කලින් 2000 සැප්තැම්බර් 28 සිඩ්නි නුවර ඔලිම්පික් උළෙල පැවැත්වුණා. මෙහිදී මීටර් 200 තරඟයෙන් තුන්වෙනි ස්ථානය ඇය ලබා ගන්නවා. පළමු ස්ථානය වුණේ මේරියන් ජෝන්ස්, දෙවනි ස්ථානයේ බහමාස් ක්‍රීඩිකාව, තුන්වෙනි ස්ථානයේ අපේ ශ්‍රී ලංකාවේ සුසන්සිකා ජයසිංහ. නමුත් 2007 වසරේදී මෙතනදී ඇය දෙවනි ස්ථානයට නැවත මේ තරඟයේ යම් සිදුවකින් පසු ඇය දෙවනි ස්ථානයට පත් වෙනවා. ඉතින් මේක මෙතන තියෙනවා පොඩි කතාවක්. කොහොම වුණත් මේ ෆයිනල් රිසල්ට් එකේදී ඇය තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා. ලංකාවට පදක්කමක්, ඔලිම්පික් පදක්කමක් සිහිනයක්ව තිබූ දේ ඇය සැබෑ කරමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එනවා. ක්‍රීඩකයෙක් එහෙම නැත්නම් මේ ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක්ට මේ දැනෙන හැඟීම, මට මේ වෙලාවේ දැනෙන හැඟීම මේ වීඩියෝ එක කරද්දී ඔයාලටත් දැනෙනවා කියලා මම හිතනවා. ඉතින් මෙවැනි දස්කමක් හපංකමක් කරේ ඩන්කන් වයිට්ට පසුව 1948 දී ඩන්කන් වයිට් ලන්ඩන් වල 400 හර්ඩ්ස් වල, ඒ කියන්නේ මීටර් 400 කඩළු මතින් දිවීමේ තරඟිසව්වෙන් ඔහු ලබා ගන්නා ඔලිම්පික් පදක්කම පසුව තමයි සුසන්තිකා 2000 වර්ෂයේදී මේ ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට හිමි කරලා දෙන්නේ. එතනින් පසුව අවුරුදු 25ක් ගත වෙලා යත්ම තවමත් අපේ රටට ඔලිම්පික් පදක්කම සිහිනයක්ම පමණක් වුණා. සුසන්තිකා මේ කරපු ඇත්තම කිව්වොත් මේ ගෞරවය ලබන්න ලේසි නෑ. ඇත්ත අපේ වගේ රටකට, ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට ඔලිම්පික් පදක්කමක් කියන්නේ ලොකු දෙයක්. ඒ කියන්නේ ඒක වචන වලින් කියන්න බැරි තරම් ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු කාර්යයක්. ඒක ලොකු හපන්කමක්. අපි අද කතා කරන්නේ සුසන්තිකා ජයසිංහ මේ අවුරුදු 25කට කලින් අරන් ආපු ඔලිම්පික් පදක්කම අරන් ආවේ කොහොමද? ඒ ගමන සහ ඇයගේ මේ කාර්යය ගැන අපි වර්ණනා කළ යුතුයි. අපි ගෞරව දක්විය යුතුයි. කතා කරමු. වීඩියෝ එක දිගටම ඉන්න. හොඳම තැන් මග ඇරෙන්න පුළුවන්. Green Island Sport YouTube channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ like කරන්න, share කරන්න, තව කෙනෙක්ට දැනගන්න. වැඩිදෙන වීඩියෝ දිගටම. සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව. එහෙම නැත්නම් මහත්මිය. ඉතින් නැත්නම් ඔලිම්පික් ජයග්‍රාහී පදක්කම් ලාභී මය ගැන මම කෙටියෙන් සඳහනක් කරන්න. මොකද ඇය ගැන කතා කරන්න ගියොත් මරු ගණන් දවස් ගණන් කතා කරන්න පුළුවන් තරම් ජයග්‍රහණ. නමුත් මම මේදී කෙටියෙන් තප්පර ගානක් සඳහන් කරන්නම්. සුසන්තිකා ජයසිංහ 1975 දෙසැම්බර් 17 දින උපත ලබලා කෑගල්ල එතනවල මහා විද්‍යාලයේ තමයි ඇය පාසල් දිවිය. එතනින් පසුව 1992 දී ඇය මුලින්ම සහභාගී වෙන අන්තර්ජාතික ක්‍රීඩාවට. ඉතින් මේ වගේ ගොඩක් විස්තර කියන්න පුළුවන් යන වෙලාවක් නෙමේ අද. අනිවාර්යයෙන්ම සුසන්තිකා ජයසිංහ ගැන ලොකු කතා බහක් එක්ක අපි වීඩියෝ එකකින් හම්බෙමු ඉස්සරහට. ඉතින් 1992 පටන් ගන්න මේ ගමන 2000 වර්ෂයේදී ඔලිම්පික් පදක්කමක් ගේනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් සුසන්තිකා ජයසිංහ කියලා කියන්නේ ආසියාවේ පළවෙනි ස්ප්‍රින්ටින් මෙඩල් එක. ඒ කියන්නේ කෙටි දුන තාවන ශූරියක් වශයෙන් ඇය තමයි ආසියාවේ පළවෙනි. ඒ වගේම දැනටත් ඔලිම්පික් පදක්කම ලාභී එකම ක්‍රීඩිකාව ඇය පමණයි ආසියාවෙම. ඒ කියන්නේ මීටර් 200 400 වගේ මේ ඉවෙන්ට්ස් වලින්. ඒ වගේම වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ මෙඩල් එකක් අරගන්න හැකි වුණා. ඒත් ආසියාවේ පළවෙනි. ඉතින් තවමත් රෙකෝඩ් ආසියාවේ රෙකෝඩ් හෝල්ඩර්, ඒ කියන්නේ ආසියානු වාර්තාවට හිමිකම් කියන මීටර් 200 තරඟයේ ඇය මේ ඔලිම්පික් තරඟයේදී ඇයගේ හොඳම දක්ෂතාවය තප්පර 22.28කට තමයි මේක ඇයට හැකි වුණේ. ඉතින් ශ්‍රී ලංකාවේ වාර්තාවත් මීටර් 200 තරඟයේ තප්පර 22.28යි. ආසියාවේ වාර්තාවත් දකුණු ආසියාවෙත් මේ හැම දෙයකම වාර්තාව හිමිකම් කියන්නේ සුසන්තිකා ජයසිංහ. මේ වාර්තාව ඉක්මවා යන අභිභාවයන්ද ක්‍රීඩකෙට සමාවෙන්න ක්‍රීඩිකාවක්ට කොච්චර කාලයක් ගත වේද කියන එකත් තාමත් ප්‍රශ්නයක්. ඉතින් අවුරුදු 25කට පසුවත් තවමත් ඒ වාර්තාව එතනමයි. මම හිතන්නේ ළඟා වෙන්නවත් බැරුව ගියාත් කිසිදු ක්‍රීඩිකාවකට ඉතින් තප්පර 23 කියන ටයිමින් එකේ නම් ගොඩ දෙනෙක් ඉන්නවා. අපි දැකලා තියෙනවා ඉන්දියාවේ වගේම අපේ රටෙත් ඕනෑ තරම්. නමුත් මේ 22 කියන බැරිය එක
මේරියන් ජෝන්ස් මේ තරගයේදී 21.84ක තරග කාලයක් එක්ක ඇය under 22 කියන බැරිය එක බ්‍රේක් කරද්දී ස්වන්සිකා ජයසිංහ 23 කියන බැරිය එකකින් කොහොමත් එහා ඉන්නේ average 22.46 කියන ටයිමින් එකේ හිටියා ස්වන්සිකා ජයසිංහ. ඉතින් මෙතනදී මෙය බහමාස් ක්‍රීඩිකාවට තප්පරයක කාලෙකින් තමයි පරාජය වෙන්නේ. ඉතින් මාරම රේස් එකක්. ඉතින් මේ රේස් එක බලද්දී ඇඟ හිලිපොලා යනවා. ඒ කියන්නේ ගේ මයිල් කිලින් වෙන වචනෙන් කිව්වොත් මාරම රේස් එකක් ගියේ. අපි කතා කරොත් තවදුරටත් ස්වන්සිකා ජයසිංහ මේ 2000 සිඩ්නි නුවර පැවැත්වුණු ඔලිම්පික් තරඟාවලියේදී ෆයිනල්ස් දක්වා ආවේ කොහොමද? ඇය හීට් එකේදී ඒ කියන්නේ ෆස්ට් රවුන්ඩ් හීට්ස් වල 22.53ක දක්ෂතාවය දක්වමින් පළමු ස්ථානය ලබා ගන්නවා ඇගේ මූලික වටේ තරගයේදී. අර්ධවසම්පූර්ණ තරගයේදී කියන්නේ සෙමි ෆයිනල්ස් සෙකන්ඩ් හීට් එකේ තමයි හිටියේ. මෙතනදී 22.53 දක්ෂතාවයක් දක්වමින් ඉතින් ඇයට ඉස්සරහින් ඉන්නේ පවුලින් ඩේවිස් බහමාස් ක්‍රීඩිකාව. මෙතනදී ඇය තමන්ගේ හොඳම කාලයක් වාර්තා නොවුනට මේ තරඟාවලියේ හොඳම කාලයක ඉන්නවා. පසුව තමා ඇය සුසුකම් ලබන්නේ සෙමි ෆයිනල් රවුන්ඩ් එකේ සෙකන්ඩ් ප්ලේස් වෙලා ඇය සමග තව ක්‍රීඩිකයන් 4 දෙනෙක් සුසුකම් ලබනවා අවසන් තරඟය සඳහා. මේකෙදි විශේෂත්වයක් තියෙනවා මේ ෆයිනල් රේස් එකේ. කියන්නේ 200 මීටර් ෆයිනල් රේස් එකේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අවසන් තරඟය සහ සුසුකම් ලබනවා. ඉතින් ගොඩක් විශේෂ කරුණක් වුණා එතනදී. කොහොම වුණත් අවසන් තරඟයේදී ඊටාම කරට කර රේස් එකක් කියලා කියන්න පුළුවන් අපිට. පටන් ගන්න මොහොතකට කලින් සීළු ශ්‍රී ලාංකික හදවත් නැවතුණාවද මන්දා. ඒ කියන්නේ ඒ තරම් වේගෙන් හදවත් ගැහෙනවා. මොකද අපි අවුරුදු ගණනාවක් තිස්සේ දකින සිහිනයක් තමයි 2000 වර්ෂයේදී සැප්තැම්බර් 28 මේ දිනේදී සැබෑ වෙන්නේ යන්නේ. ඉතින් සුවන්තිකා එවලේ ඒ අවස්ථාව වන විට 6 වෙනි ලේන් එකේ තමයි ඉන්නේ. එතකොට ඇය මේ තරගය යම්කිසි මෙඩල් එකක බලාපොරොත්තුවක් තිබුණා. හිටපු දක්ෂතා අතර බලද්දී කොහොමුණත් අපිට ඒක කියන්න අමාරුයි එවලේදී කොහොමුණත් මේ තරගය ගොඩක් තීව්‍ර තරගයක් වුණා. ඉතින් මේරියන් ජෝන්ස් පහසු ජයක් ලබා ගත්ත කියලා අපිට කියන්න පුළුවන් අවසන් තරගයේදී අය 21.84ක දක්ෂතාවයක් දක්වමින්. නමුත් දෙවෙනි ස්ථානයත් එවෙනි ස්ථානයට හොඳ තරගයක් තිබුණා. බහමාස් ක්‍රීඩිකාව සහ බේස්වාන්සිකා ජයසිංහ අතර. බහමාස් ක්‍රීඩිකාව 22.27ක තරග කාලයක් නිම කරද්දී ස්වන්සිකා ජයසිංහ 22.28ක තරග කාලයක්. ඒ කියන්නේ මිලි තප්පර 1කින් තමයි ඇය දෙවෙනි ස්ථානය ලබා ගන්න. ඒ කියන්නේ බ්‍රොන්ස් මෙඩල් එකට. මේරියන් ජෝන්ස් 2007 වර්ෂයේදී ඇයගේ ඔප්පු වුණා ඇය මෙම ඔලිම්පික් තරගයට සහභාගී වීමේදී ඇය තහනම් උත්තේජක භාවිතා කර ඇති බවත්. ඉතින් ඒ නිසා ඇයගේ පදක්කම අහිමි වෙලා දෙවෙනි ස්ථානයේ හිටියේ පෝලින් ඩේවිස්ද දෙවෙනි ස්ථානයෙන් පළමු ස්ථානය දක්වා ස්වන්තිකා ජයසිංහ දෙවෙනි ස්ථානයේ ඉඳලා දෙවෙනි ස්ථානය දක්වා ඉස්සරහට එන්න පුළුවන් වුණා. එතනදී ඇයට රිදී පදක්කමට හිමිකම් කරන්න ලැබුණා. ලංකාවේ එතෙක් මෙතෙක් ඔලිම්පික් රිදී පදක්කම ලාභී එකම ක්‍රීඩිකාව තමයි ස්වන්තිකා ජයසිංහ කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ සතුට බෙදා ගන්න පුළුවන්කම තිබුණා නම් ඇයත් එක කියලා මට හිතුණා. කොහොම වුණත් ස්වන්තිකා ජයසිංහ කියලා කියන්නේ අපිට අමරණීය ක්‍රීඩිකාවක්. හැමදාමත් ශ්‍රී ලාංකික හදවත්වල රැඳිලා ඉඳීවි. ඒ වගේම හැමදාමත් අපිට මොටිවේෂන් එකක් වේවි. මොකද ඇයගේ එම දක්ෂතාවය ඉතින් මාරයි මෙවැනි ක්‍රීඩිකාවන් තව ඇයට බිහි කරන්න හැකි වේවා. එහෙම නැත්නම් අපේ රටෙන් මේ වගේ ක්‍රීඩිකාවන් බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් තවදුරටත් ඔලිම්පික් මෙඩල් එකක් සිහිනයක් නොවි අපිට ඔලිම්පික් පදක්කමක් යථාර්ථයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. කොමුණත් සැප්තැම්බර් 28 කියලා කියන්නේ හැමදාමත් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි මතකයේ තබා යුතු දෙයක්. මොකද අපි රටක් හැටියට මේ ලැබූ ජයග්‍රහණය හැමදාමත් අපිට අමරණීය ජයග්‍රහණයක් වේවි. ඒ තරම් හදවතට දැනෙන දෙයක් මේ දේ කතා කරද්දිත්. මොකද ක්‍රීඩකයෝ විදිහට මමත් කාලයක් ක්‍රීඩා කරා. මේ ෆීලින් එක ඉතින් මාරයි. ඉතින් ආයෙත් එහෙනම් අපි හැමෝලත් වීඩියෝ එකකින් ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම ගොඩක් ආදරෙයි. එහෙනම් හැමෝටම ජය වේවා.